ලුණු කපද්දී අඬනවනේ. ලුණු කපද්දී ඇඬෙනවනේ. අඬන්නේ නැහැ ඇඬෙනවනේ. ඇයි මේ ලුණු කපද්දී ඇඬෙන්නේ? මට මතකයි මේක ඇහුවා මේ ඔය ලක්ෂපති වැඩසටහනේ එක දවසක. ඔය මේ ලුණු ගෙඩියේ සෛලවල ළමයි මේ පොඩි විශේෂ වැඩක් තියෙනවා. හරිද අහන්නකො. මෙන්න මේ දෙන්නා එකතු වෙලා හදනවා විශේෂ වායුවක්. ඔයාලා අහලවත් නැති එක්කෙනෙක්. හරිද? පණිවිඩයක් දෙනවා මොලේට. මෙන්න මෙහෙමයි උඹේ ඇහැට ඩැමේජ් වෙන මෙන්න මෙහෙම වායුවක් හැදෙනවා මේ වෙලාවේ. දැන් ඒක ඇවිල්ලා උඹේ ඇස්වල වදිනවාය කියලා. ඉතින් දැන් ඔයාලට තියෙන දෙපැයි ප්‍රශ්නය මොකද්ද? මේ අඬන්න නැතුව මේ ලුණු කපන්නම් බැයිද සර්? පුළුවන් හරිද? නිකන් ගෙදෙද්දි පොඩ්ඩක් අම්මටත් කියලා පොඩ්ඩක් නිකන් කරලා බලන්න හරි. හරි. අපි දැන් එහෙම මේ අම්ල ගැන කතා කරානේ. නේ? අම්ල ගැන කතා කරා. අම්ලයක් කොහොමද විඝටනය වෙන්නේ? කියන එක ගැන කතා කරානේ. මට කියන්නකෝ දැන් අපි මේ ලුණු කපනවන ළමයිනේ. ලුණු කපනවානේ. ලුණු කපනකොට මට කියන්නකෝ ඇයි අපි අඬන්නේ? ලුණු කපද්දී අඬනවනේ. ලුණු කපද්දී ඇඬෙනවනේ. අඬන්නේ නැහැ ඇඬෙනවනේ. තනිය හැටද? නෑ ඇස් දෙකටම ඇඬෙනවා කොහොම හරිනේ. හරි. මට කියන්නකෝ ඇයි මේ ලුණු කපද්දී ඇඬෙන්නේ? මට කියන්න ඇයි ලුණු කපද්දී ඇඬෙන්නේ? දැන් ලුණු ගෙඩිය ෆ්‍රිජ් එක ආස්සේ හරිය නැත්තම් මේ ෆ්‍රිජ් වල දාන්නේ නැහැ සාමාන්‍යයෙන් එළියනේ තියන්නේ නේ. එළියේ තියෙනකොට එළියේ තියෙන වෙලාවේදී හරි ලුණු ගෙඩිය මොකක් හරි එකක් ඇවිල්ලා අපේ ඇස්වල වැදිලා අපිට කඳුළු වෙනවද? නෑ. අපිට ඒ කඳුළු එන්නෙම මොනවා වුණොත්ද? ලුණු ගෙඩිය කපනකොටම විතරයිනේ. ලුණු ගෙඩිය කපනකොට විතරයි. අය වෙන අවස්ථාවන් වල ලුණු ගෙඩිය මේ එහෙම අපිට කඳුළු වීම කතා නැහැ. හරි. අහගන්නකෝ. මෙන්න මෙහෙමයි දැන් අපි දන්නවා මේ ලුණු ගෙඩියක් ගත්තත් ලුණු ගෙඩියේ ඇතුලේ තියෙන්නේ මොනවද? සෛලනේ තින්නේ. ඔන්න ඔය සෛල ගත්තාම ඔය මේ ලුණු ගෙඩියේ සෛලවල ළමයි මේ පොඩි විශේෂ වැඩක් තියෙනවා. හරිද අහන්නකෝ. හොඳට බලන්න හරිද? දැන් මේ එදිනෙදා ජීවිතේට වැදගත් වෙන එකක්. මේ දැන් අම්ල පාඩම කරන නිසා මම මේක පැහැදිලි කරන්නේ. හරි? දැන් හිතන්නකෝ මේක කියනවා. දැන් මෙන්න මෙයාගේදී මේ තමයි සෛලයක්. හරි මොකුත් අවුලක් නැති වෙලාවේ තියෙන සෛලය තමයි මේ. හරි. දැන් මෙන්න මේ සෛලයේ වල තියෙනවා ළමයි මේ ඇමයිනෝ අම්ල තියෙනවානේ. මෙන්න මෙයාගේ තියෙනවා ඇමයිනෝ අම්ලයක්. හරිද? මේ ඇමයිනෝ අම්ලයක් තියෙනවා මෙන්න මෙහෙම එකක්. හරිද? ඇමයිනෝ අම්ලයක් තියෙනවා. මේ ඇමයිනෝ අම්ලේ නම තමයි මේ සල්ෆොක්සයිඩ්. හරිද? සල්ෆොක්සයිඩ් කියලා තමයි යාට කියන්නේ. හරිද? ඒත් එක්කලම මෙන්න මේ ලුණු වල තියෙනවා තව එන්සයිම් එකක්. හරිද? එන්සයිම් එකක් තියෙනවා. ඔය එන්සයිම් එකට මම කියනවා මේ ඇලිනේස් කියලා. හරි? එයාගේ නම ඇලිනේස්. හරි? ඔන්න ඔය එන්සයිම් එකයි මෙන්න මේ ඇමයිනෝ අම්ලයයි. හරිද? මොකක්ද එන්සයිම් එකේ නම? ඇලිනේස්. අරයා කවුද? සල්ෆොක්සයිඩ්. ඔන්න ඔය සල්ෆොක්සයිඩ් උයි ඇලිනේස් උයි දෙන්නා ඉන්නෝ මේ සෛල ඇතුලේ. දැන් අපි පිහියෙන් කපද්දි මොකද වෙන්නේ? කපනකොට මොකද වෙන්නේ? කපනකොට වෙන්නේ මෙන්න මේ වගේ තියෙන මේ සෛල බිත්ති මොනවා වෙනවද? ඩැමේජ් වෙනවනේ. මෙන්න මේ සෛල බිත්ති ඩැමේජ් වෙද්දී මෙන්න මේ දෙන්නා එකතු වෙලා හදනවා විශේෂ වායුවක්. ඔයාලා අහලවත් නැති එක්කෙනෙක්. හරිද? මෙයා අහලවත් නැති වායුවක් හදනවා. හරිද? එයාගේ නම තමයි සල්ෆෙනික් ඇසිඩ්. හරිද? නැත්නම් සල්ෆෙනික්. හරිද? සල්ෆෙනික් ඇසිඩ් කියලා මම ලියන්නම්කෝ. හරි? මෙන්න මේ සල්ෆෙනික් ඇසිඩ් කියන එක්කෙනා හදනවා. මෙන්න මේ සල්ෆෙනික් ඇසිඩ් එක හදපුවාම දැන් කොහොමද සල්ෆෙනික් ඇසිඩ් එක හදන්නේ? මේ සල්ෆෙනික් ඇසිඩ් එක හැදෙන්නේ මේ සෛල බිත්ති මොනවා වෙලාද ඩැමේජ් වෙලා මේ සෛලවල තියෙන සෛල බිත්ති ඩැමේජ් වෙලා මෙන්න මේ මොනවාද සල්ෆොක්සයිඩුයි ඇලිනේසුයි කියන දෙන්න එකතු වෙලා හදනවා මොකද්ද සල්ෆොනික් ඇසිඩ් කියන එක්කෙනාව. මේ සල්ෆොනික් ඇසිඩ් එක ළමයි වායුගෝලයේ හරිද ප්‍රතික්‍රියාවන් වලට ලක් වෙලා ඔන්න අපේ ඇහැට එන ඩයල් එක හදනවා. හරිද? අන්න එයාට අපි කියනවා හරි බලන්න හොඳට හරිද? ප්‍රොපනේතියල්. හරිද? ප්‍රොපනේතියල් ඔක්සයිඩ් කියලා කෙනෙක් තියෙනවා. හරි මේකේ තව නම් එනවා. හරි මේක මතක තියාගන්න. මෙහෙම හරි ප්‍රොපනේතියල් ඔක්සයිඩ් මතක තියාගන්නත් ඕනේ නිකන් අහලා තියාගන්න. හරිද? ප්‍රොපනේතියල් ඔක්සයිඩ් කියන කෙනාව හදනවා. අන්න දැන් ඔන්න වැඩි අහගන්න. එහෙනම් මොකද වෙන්නේ? ඔන්න සෛල බිත්ති ටික බින්දා
සෛල බිත්තිවල ඒ කියන්නේ සෛල ඇතුලේ හැදිලා සල්ෆොක්සයිඩ් ඇලිනේසු එකතු වෙලා සල්ෆොනික් ඇසිඩ් එක හදනවා. මේ සල්ෆොනික් ඇසිඩ් එක වායුගෝලයට රිලීස් වෙලා වායුගෝලෙත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා කවුද? ප්‍රොපනේතියල් ඔක්සයිඩ් කියන එක කෙනා. ඔන්න ඔය ප්‍රොපනේතියල් ඔක්සයිඩ් ටික මොකද වෙන්නේ? ප්‍රොපනේතියල් ඔක්සයිඩ් එක ළමයි ඔන්න දැන් වායුගෝලේ හරිද මේ ප්‍රොපනේතියල් ඔක්සයිඩ් කියන එක කෙනාට ඉක්මනින් එන්න පුළුවන් වාෂ්ප විදිහට හරිද? මෙයා ඇවිල්ලා හරි දැන් ලුණු ගෙඩිය මේ හරිය අපි ඇස් දෙහේ හරියනේ. එතකොට මොකද වෙන්නේ? අර වායුව එනවා. ඇවිල්ලා අපේ ඇස් වල වදිනවා. අපේ ඇස් වල වදිනකොටම අපි දන්නවා ඇසේ ඉඳන් මොළයට යන මොනවද තියෙනවද? ස්නායු දෙනවා. අනේ ස්නායු වලින් පණිවිඩයක් දෙනවා මොළයට. මෙන්න මෙහෙමයි උඹේ ඇහැට ඩැමේජ් වෙන මෙන්න මෙහෙම වායුවක් හැදෙනවා මේ වෙලාවේ. දැන් ඒක ඇවිල්ලා උඹේ ඇස් වල වදිනවාය කියලා. තේරෙනවද? එහෙනම් අපේ මොළෙන් මොකද කරන්නේ? පණිවිඩය අඳුනගෙන ටක් ගාලා ළමයි අපේ ඇස්වල තියෙන මොන ග්‍රන්ථිද? කඳුළු ග්‍රන්ථි උත්තේජනය කරනවා. කඳුළු ග්‍රන්ථි උත්තේජනය කරනවා කියලා මොකද්ද කරන්නේ? මේ කඳුළු ග්‍රන්ථි වලින් මොනවද? කඳුළු නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. කඳුළු නිෂ්පාදනය කර මොකද කරන්නේ? අර සල්ෆොනික් ඇසිඩ් එක එක්කලා ඇවිල්ලා මේ ප්‍රොපනේතියල් ඔක්සයිඩ් කියන ඇසිඩ් එක නැත්නම් ප්‍රොපනේතියල් ඔක්සයිඩ් කියන ගෑස් එක ඇවිල්ලා වදින්න දෙන්නේ නැහැ අපේ ඇස්වල. ඇයි? කඳුළු ඇවිල්ලා මොකද කරන්නේ? හැමතිස්සෙම හොද අර ඇස්වලට මෙන්න මේ ප්‍රොපනේතියල් ඔක්සයිඩ් එක්කනව වදින්න දෙන්නේ නැතුව හොදලා දානවා. අන්නේ හොදන ක්‍රියාවලිය නිසා තමයි මොකක් වෙන්නේද? අපිට මොනවා වෙන්නේද? කඳුළු වෙන්නේ. හරිද? ලුණු කපනකොට. හරි. දැන් ඉතින් මේ කතන්දරේ මෙහෙම වෙනවනේ. ඉතින් දැන් ඔයාලට තියෙන දෙපැයි ප්‍රශ්නය මොකද්ද? මේ ඇයි එහෙනම් දැන් මේ අඬන්න නැතුව මේ ලුණු කපන්නම් බැයිද සර්? පුළුවන් හරිද? කොහොමද? නිකන් කියන්න බෑ නිකන් හිතලා. දැන් අපි දන්නවා දැන් මේ එන්සයිම ප්‍රතික්‍රියාවක් වගේ කතාවක් මේක ඇතුලේ වෙන්නේ. මේ එන්සයිම ප්‍රතික්‍රියාවක් වගේ එකක් අනිවාර්යයෙන් මොකක් මත රඳා පවතිනවද? උෂ්ණත්වයේ මත රඳා පවතිනවනේ. එහෙනම් උෂ්ණත්වයේ මත රඳා පවතින නිසා අපිට පුළුවන් ළමයි මොනවද? ලුණු ගෙඩිය කපන්න කලින් පැය භාගයක් විතර ඕනනම් මොනවද? ෆ්‍රිජ් එකේ තියලා ගන්න. ෆ්‍රිජ් එකේ තියලා ගත්තාම මොකද වෙන්නේ? හරිද? අපි දන්නවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය නැත්නම් ප්‍රතික්‍රියාව හරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පැත්තකින් තියන්නකො ප්‍රතික්‍රියාව උෂ්ණත්වයේ මත අනිවාර්යෙන් රඳා පවතිනවා. එහෙනම් කූල් වුණාම මෙන්න මේ ඇසිඩ් එක හැදෙන ගතිය අඩු වෙනවා. හරිද? ඇයි? එන්සයිම් ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය අනිවාර්යෙන් උෂ්ණත්වයේ මත රඳා පවතින නිසා. තව අපිට පුළුවන් ඕන මොනවාද? අර වතුර යට තියාගෙන ලුණු ටික කපන්නත් පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මේ ඇසිඩ් එක උඩට වාතයත් එක්කලා ක්ෂණිකව අපේ ඇස් වලට වාෂ්ප වෙලා එන්න යන්නේ. තව එක අපිට පුළුවන් ඊටාමත්ම සිහින් තියුණු හරිද? නිකන් චොප්ප කරන්නේ නැතුව ක්ෂණිකව කැපෙන හොඳ තියුණු මෝහත් පිහියක් පාවිච්චි කරන්න. ඔන්න ඒ වගේ සිස්ටම් පාවිච්චි කරනවා නම් අපිට පුළුවන් හරි අඬන්න නැතුව ලුණු කපන්න. හරිද? නිකන් ගෙදෙද්දි පොඩ්ඩක් අම්මටත් කියලා පොඩ්ඩක් නිකන් කරලා බලන්න. හරි හරියනවද කියලා බලන්න. හරි එතකොට මේ විද්‍යාත්මක කරුණු තොලුවට යනවා. ආම්ල ගැන අයිඩියා එකකුත් එනවා. මේක මොකක්ද කියලාත් එනවා. හරි මට මතකයි මේක ඇහුවා මේ ඔය ලක්ෂපති වැඩසටහනේ එක දවසක. හරි ලක්ෂපති මේ අර සිරසගේ එක හරි අන්නේ ලක්ෂපති එකේ මේක අහනවා එක ප්‍රශ්නයකට. හරි මට මතක නැහැ කී ප්‍රශ්නෙටද කියලා. හරි දැන් දන්න ඕනේ. රයිට් හරි අපි යම් පාඩමට